අල්ලසෝ දූෂණ සිද්ධි සහ රජයේ මුදල් අවභාවිතා කිරීමේ අධිචෝදනා මත හිටපු මැති ඇමතිවරුන්ට එරෙහිව අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව මෙන්ම නීතිපතිවරයා ගොනු කළ නඩු කිහිපයක් මහාධිකරණය හමුවේ මේ වන විටත් විභාගයෙන් පවතිනවා. ඉතින් අද අපි ඔබට කියන්න යන්නේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මෙම මහාධිකරණයේ පවතින අධිචෝදනා ගොනු කරපු ඉදිරියේදී හිරේ යෑමට නියමිත ඒ පාදක දේශපාලුවන්ගේ නඩුවල දින වකවානු සම්බන්ධ හා තමන් මෙම ආදායම උපයාගත්තේ කොහොමද කියන එක අධිකරණය හමුවේ ඔප්පු කරලා තමන් නිදහසක පමණයි. සරලයි. ඉතින් සමහරට මේ මුදල් ඔබත් මමත් හරිම දුක් මහන්සියෙන් හම්බ කළා බදු වශයෙන් මේ රජයට ගෙවන මුදල් වෙන්න එම නිසා මහජන මුදල් රුපියලක් හෝ අවවාදා කරලා එහෙම නැත්නම් මිනිස්සුන්ට ගිනි දීලා හම්බ කරන රුපියලක් හරි තියෙනම් රුපියලක් හරි තියෙනම් මම කියනවා මොහුට නිසි දඬුවම් ලැබිය යුතුයි. අයි මුලින්ම ගන්නේ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක. 2016 වසරේ මුදල් අමාත්‍යර වශයෙන් කටයුතු කරමින් පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ අධ්‍යක්ෂකවරු ලෙස කටයුතු කළ අර්ජුන් ඇලෝසියස් අධ්‍යක්ෂකවරු ලෙස ක්‍රියා කරන වෝල්ට් සහ රෝ ඇසෝසියේට් පෞද්ගලික සමාගමේ නමට ලබාගෙන තිබූ මොනාක් නිවාස සංකීර්ණයේ පිරි නිවසක පදිංචි වී සිටීම සහ ඊට අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කරලා හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකට හා අර්ජුන ඇලෝසිස් යනායට එරෙහිව අල්ලස් කොමිසම මගින් කොළඹ මහාධිකරණයේ මේ වන විට නඩුවක් ගොනු කරමින් තිබෙනවා. ඔබට මතක ඇති අර රවි කරුණානායකගේ බිරිඳගේ නමට අරන් තිබුණේ බිරිඳ ගයක් අරගෙන තියෙනවා මිනිහ දන්නේ නැහැ කිව්ව කතාව. අන්න ඒ නඩුව තමයි මේ තවම එක දිගට අවුරුදු ගාණක් තිස්සේ ඇදමින් පවතින්නේ. මේ නඩුව ලබන සැප්තැම්බර් මාස 22 වෙනිදා කොළඹ මහාධිකරණ හිමියේ කැඳවීමට නියමිතයි. ඉතින් අපි ඊළඟට යන්නේ හිටපු අමාත්‍ය මර්වින් සිල්ලගේ පැත්තට. උත් දැනටමත් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින පහුගිය දවස් දකින්න ඇති රූපරාමු ඉතා ව්‍යෝවෘද්ධව කොණ්ඩේ සිදු වෙලා ඇවිද ගන්නවත් බැරුව පොලිසිය රාලහාම වෙලා ඉදිරියේ අසරණව සිටින ඡායාරූපයක්. ඉතින් ඒවන් එහෙම අසරණ මුහුණක් පෙන්නුවත් ඇත්තටම මර්වින් සිල්ල කියන්නේ කුපාඩියේ ජඩයෙක් මැරයෙක් තක්කඩියෙක්. ඉතින් ඔවුන්ගේ මේ අවසන් කාලයේදී ඔවුන් මෙහෙම රඟපාන්නේ මිනිසුන්ගේ අවධානය අනුකම්පාව දිනා ගැනීමට මිසක් අන් කවර දෙයකටවත් නෙවෙයි. එම නිසා මේ ඔහු සිරගත වෙලා සිටින්නේ ඔහු සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් කෝටි ගණනක දේපල හා යාන වාහන සහ බැංකු ගිණුම් මට මතක හැටියට කෝටි 15ක් වගේ. ඉතින් පාත්වාගෙන යාම තුලින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළ යයි චෝදනා කරමින් අල්හස් සහ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හිටපු කම්කරු අමාත්‍ය හා මහජන සම්බන්ධ අමාත්‍ය මර්වින් සිල්ලට ජූනි 6 වෙනිදා කොළඹ මහාධිකරණ හමුවේ අධිචෝදනා බාර දුන්නා. කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පඩබැඳගේ ඉදිරියේ අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම අධිචෝදනා විත්තිකරුට බාර දෙන්නා ලැබුවා. ඉන් අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියෝග කළා. මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මත සඳහා ජූලි මාස 11 වෙනිදා කැඳවන ලෙස විනිසුරුවරයා නියම කර සිටියා. ඉතින් මේ නඩුවේදී මර්වින් සිල්ලා විසින් කඩවත ප්‍රදේශයේදී ඉඩමක් මිලදී ගැනීම සඳහා කෝටි 39,99,000ක් මුදලක් වැය කර ඇති අතර කොළඹ 7 එර්නස්ට් ද සිල්වා මාවතේ ඉඩමක් මිලදී ගැනීම සඳහා 7 කෝටි 13,99,000ක මුදලක් හිටපු අමාත්‍යවරයා වැය කර තිබෙන බවත් අල්ලස් කොමිසම ඉදිරිපත් කළ චෝදනාවල සඳහන් වෙනවා. ඊට අමතරව සිය පුත් මාලක සිල්වා වෙනුවෙන් බෙන්ස් රථයක් මිලදී ගැනීම සඳහා 3 කෝටි 23,75,000ක මුදලක් වැය කර ඇති බවත් තවත් මෝටර රථයක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 55කට අධික මුදලක් සහ ඩිපෙන්ඩර් රථයක් මිලදී ගැනීම සඳහා 88 ලක්ෂ 50,000ක මුදලක් වැය කිරීම ඇතුළු සිය නීත්‍යානුකූල ආදායම අභිබවා දේපල අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළ යයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්ලට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා. දැන් අපි ඊළඟට යන්නේ අමාත්‍ය ප්‍රසන්න රණවීරට. ඔබ දන්නවා ඉතින් මැටි ඇමති. ඉතින් ඔහුට තියෙන චෝදනාව තමයි කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමක් නීති විරෝධී ලෙස අත්පත් කරගෙන ඒ කඩකාමර ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වන ප්‍රසන්න රණවීර මහරස් බාහිස්ත්‍රාත් අධිකරණ මගින් රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. ඉතින් හිටපු අමාත්‍ය මර්වින් සිල්ලා ඉතින් සිදු කරපු මෙම නීති විරෝධී ක්‍රියාවට ආධාර අනුබල දුන්න කියලා තමයි
ප්‍රසන්න රණවීරට එරෙහිව එම චෝදනා එල්ලලා තියෙන්නේ. ඉතින් ප්‍රසන්න රණවීර කියන්නේ කැලණියේ ප්‍රාසභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අවදියේ එම නීති විරෝධී ඉදිකිරීම වලට අවශ්‍ය අනුමැතිය ලබා දුන් බවට චෝදනා එල්ල වෙලා තියෙනවා. ඉතින් ප්‍රසන්න රණවීර ගැන මම ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මෙවුන් තමයි මේ රට පාලනය කරේ. ඔබට මතක ඇති පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගහගත්ත සිද්ධිය. මෙවුන්ගෙන් පාලනය වෙච්ච මිනිස්සු අපි ලැජ්ජාවක් නැද්ද කියලාම තමයි මම ඔබෙන් අහන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඊළඟට යන්නේ තවත් ඒ වගේම හිටපු තක්කඩියෙක් ලිහාවට. ඒ තමයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන. ඔහු අත්තනගල්ල කරන්නස්ගාවර ප්‍රදේශයේ චීන සමාගමක් මගින් ක්‍රියාත්මක කළ ජල ව්‍යාපෘතියක් හේතුවෙන් අවතැන්වුණු පවුල් 35ක සුබසාධන කටයුතුවෙන් එම සමාගම විසින් ලබා දුන් රුපියල් කෝටි 12කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබෙනවා. ඉතින් මෙම නඩුව විභාගය ආරම්භ වී දැනටමත් ආරම්භ වෙලා තියෙන අතර එළඹෙන අගෝස්තු 7 වෙනිදා තෙක් මෙම නඩුව කාල තබලා තියෙනවා. ඉතින් අපි ඊළඟට හැරෙනවා පාපිස්සක්වත් ඔටින් නැති හිටපු අමාත්‍ය විමල් වීරවංශ දිහාට ජයිපෙස් සිටිනකොට කමියුනිකේෂන් මාවරල මණ්ඩලය හන්දියේ කමියුනිකේෂන් එකක් දමාගෙන මදුරු කුඩ වියමින් සිටින හිටපු මෙම අමාත්‍යවරයෙක් වූ සැනින් ඉතා ප්‍රකෝටිපති මන්දිර හදාගත්ත පුද්ගලයෙක් බවට පත් වුණා. ඉතින් අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ සමයේ රුපියල් මිලියන 75කට අධික වත්කම් අයථා ලෙස උපයාගත් බවට චෝදනා කරමින් තමයි අල්ලස් කොමිසම පසුගිය යහපාලන රජයේ සමයේ හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව ගොනුකොළ නඩුවක් මේ වන විටත් කොළඹ මහාධිකරණය හැමුවේ විභාග වෙමින් පවතින්නේ. ඉතින් ඊළඟට අපි එනවා හොඳම එකට. ඒ කියන්නේ නාමල් රාජපක්ෂ. මේ නඩුව තමයි මේ ආණ්ඩුවේ ලිට්මස් පරීක්ෂාව කිව්වොත් මම නිවැරදි. මොකද මේක ඒ තරම්ම අතේ පත්තු වෙච්ච නඩුවක්. ඕන තරම් සාක්ෂි තියෙනවා. ඕන තරම් දේවල් තියෙනවා මේ නඩුව ඔප්පු කරන්න. ඉතින් මේක කියන්නේ මේ රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට සඳහන් කරමින් ඉන්දීය ක්‍රිස් සමාගමේ රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසයේ කඩකලෙයයි චෝදනා ලබා සිටින ශ්‍රී ලංකා පොදු දෙන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කරලා තියෙනවා. ඉතින් ඒ නඩුවත් අදාළ අධිචෝදනා පත්‍ර විත්තිකාර නාමල් රාජපක්ෂට බාර දීලා තියෙනවා. මේ නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයක් සඳහා ජූනි මාස 27 වන දින නැවත කැඳවන ලෙස මහාධිකරණ නියෝග කරලා තියෙනවා. ඉතින් මේ නඩුව ගැන අපිට වැඩිදුරටත් කියන්න දෙයක් නැහැ. මේ නඩුව අනිවාර්යයෙන්ම ආණ්ඩුව ජයග්‍රහණය කළම යුතු නඩුවක් බව සක්සුදක්සේ පැහැදිලි. මේ නඩුව පෙරදුනොත් ලියලා තියාගන්න නාමල් රාජපක්ෂ 2029 හෝ ඊට කලින් සමහර විට රටේ ජනාධිපති වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ හිටපු මෙම වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයන් පිරිසක් ඒ නීත්‍යානුකූල රාජකාරී වලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම් ලැබීම තුළින් රජයට පාඩුවක් කළයයි චෝදනා කරලා හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දුට විරුද්ධව අල්ලස් කොමිසම විසින් මහාධිකරණය හමුවේ නඩු 5ක් ගොනු කරලා තිබෙනවා. මෙම නඩුවට අදාළ විභාග මේවටත් කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වී ඇති අතර ඉන් එක් නඩුවක් මෙම ජූනි 4 වෙනිදා විභාගයට ගත්තා. ඉතින් ඊළඟ නඩු වාරයේ ජූලි 7 දක්වා නැවත කැඳවීමට නියෝග කරලා තියෙනවා. ඊළඟට හිටපු අමාත්‍ය මේ වනටත් රිමාන්ඩ් බන්ධනාගාර කතා කරගෙන සිටින අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර පහුගිය යහපාලන රජයේ සමයේ කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන කටයුතු ඇමතිවරයා ලෙස කටයුතු කරමින් නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකොට එම් චන්ද්‍රවංශ නැමැති අයෙකු වියලි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ දුරට පත් කිරීම සහ තවත් හිතවතුන් පිරිසක් නීත්‍යානුකූල නොවන ආකාරයට විවිධ තනතුරු වලට පත් කිරීම සඳහා එම අමාත්‍යාංශයේ නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් දූෂණයේ නැමැති වරද සිදු කළේයයි චෝදනා කොට හිටපු ඇමති චන්ද්‍රානි බණ්ඩාරට එරෙහිව අද
මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන මොහොතේදී කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දුන්නා. අල්ලස් කොමසාව විසින් ගොනු කර තිබූ මෙම අධිචෝදනා පත්‍රය කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි ඉදිරියේ බාර දෙනු ලැබුවා. ඉන් අනතුරුව විත්තිකරුගේ ඇඟිලි සනකු ලබා ගන්නා ලෙස නියෝග කළ විනිසුරුවරයා විත්තිකාරණීය රුපියල් ලක්ෂ 10ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළා.